ළමයිනේ හෙට උදේ තියෙන රැස්වීමට අපේ පන්තියේ ඉන්න ළමයෙක් තමයි ඉංග්‍රීසි කතාව කරන්න ඕනේ. අපරොඩ මට සෙට් වෙන්න කලින් නම් කියන්න ඕනේ වගේ. ටීචර් මම නම් තේරවිලි ගත්තා. එහෙනම් අපි ඉංග්‍රීසි කතාව චාමරට දෙමු. ටීචර් පිටු කතා කරන්න එපා. ඇයි දැන් ඉංග්‍රීසි කතාව කරන්න දන්නේ නැද්ද? ටීචර් මේ මගලක් කියනවා. ඉංග්‍රීසි විෂයක් මම ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැහැ දෙයියනේ. ළමයෝ මොකද්ද උඹ කිව්වේ? ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැහැ? අඩේ මේ පින්නාම්බ කොහේ ඉඳලා තමයි මෙතෙන්ට කරන් පාත්තුනේ. පින්නාම්බ කවුද යකෝ පින්නාම්බ? නෑ ප්‍රින්සිපල් සර් කියලා කිව්වේ මං. ඒක මිසක්. අයින් අර පැත්තට යන්න මං. ටීචර් ඒ ළමයා තමයි හෙට ඉංග්‍රීසි කතාව කියන්නේ. ළමයෝ හෙට උදේ ඉංග්‍රීසි කතාව කිව්වේ නැත්තම් කපනවා බුරිය. සර් නෑ ටීචර් ඌ බය කරන්න ටිකක් කිව්වේ. ඒක මිසක්. මලා ජෝන් කොතලාවල කිව්වලු. යකෝ මෙච්චර කට්ටිය ඉඳලා මටමනේ ඉංග්‍රීසි කතාව සෙට් උනේ. මේක හරිම කුරීරු ලෝකයක්. ළමයිනේ හැමෝටම සුබ උදෑසනක් වේවා. අපගේ රැස්වීමේ පළමු අංගයක් විදියට 11 B පන්තියේ ඉන්න බට්ට පුතා තමයි තේරවිල්ලක් අහන්න යන්නේ. ඒ තේරවිල්ලට හරියට උත්තරේ කනට අපි ගානේ දෙනවා චොකලට් එක. බට්ට පුතේ ඉස්සරහට ඇවිල්ලා තේරවිල්ල අහන්න. එමෝටම සුබ උදෑසනක් වේවා. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ පොඩි තේරවිල්ල. හරි වාපම් බක්කා. අඩෝ උත්තරේ කියන මොකවුනත් කමක් නෑ. මට චොකලට් කෑල්ලක් දීලා කාපිය. නැත්තම් දවස පුරාම කක්කුස්සියේ තමයි චොකලට් ඉන්න වෙන්නේ. අපෝ මෙයාගේ වචනේ කැත. මේ කිවලංක කක්කුස්සියට කක්කුස්සිය කියන්නට දිව්‍ය ලෝකේ කියන්නේ. චාමරේ මොකද සද්ද දාන්නේ? නෑ ටීචර් පොඩි ආවාදයක් දුන්නේ මුන්ට. හරි බටපොතේ ඔයා තේරවිල්ල අහන්නකො. ඔන්න එනම මං තේරවිල්ල අහනවා. කිසිවෙකු නොකියන පොත මොකද්ද? එන්න අහනවා කිසිවෙකු නොකියන පොත මොකද්ද? අර බට්ටා මගේ සිංහල පොත ගන්න බැරිද බං? ඒ මගලක් නෙවෙයි බං මං එව්වේ තේරවිල්ලක් එව්වේ. ටික මොලේ කල්පනා කරපන්කෝ. එහෙනම් මගේ ඉංග්‍රීසි පොත එන්නේටි. එහෙනම් බට්ටා කිසිවෙකු නොකියන පොත ඉලපත වෙන්න වෙයිද? ඔව් දැන් චුට්ටි හරි උත්තරේ කියලා චොකලට් එක ලබා ගන්නවා. ඊළඟට ඉන්නේ චාමර ඉංග්‍රීසි කතාවක් කියන්නේ. යකෝ ඊළඟට මන්නේ කමක් නෑ. ගැම්ම අරගෙන යන්න ඉස්සරහට. එමටම සුබ උපන්දිනයක් වේවා. උපන්දිනයක් නෙමෙයි සුබ උදෑසනක් කියලා කියපන්. මං මෙතෙන්ට පැමිණියේ ඉංග්‍රීසි කතාවක් කියන්නට. ඕකේ? එළම. My name is මහින්ද රාජකරුණා ආරච්චිලාගේ චාමර සඳකලුම් රාජපක්ෂ. මං හිතුවේ සර් මහින්ද රාජපක්ෂ කියලා කියන්න දුවා කියලා. මමත් ඒකම හිතුවේ ටීචර්. මුන්ගේ නමේ ලොකු. ඉතින් ඔක්කොටම thank you. මං ගියා. ළමයෝ කොහොමද ඉංග්‍රීසි කතාව කියන්නේ? හොඳට කියලා බලයන්ද? බෝගෙන් නම් අර බැරිලක් නෑ එන්නදී. මගේ ටිකිරි මොලේ ගන්න හොඳ ප්ලෑනක්. ඉතාංකෝ. ටීචර් මෙන්න මොකක් කරන්ද දාලා වැටුණා? කොහමද ඒක?